මනිද්ද channel එකට හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් ගොඩ දවසකින් සාමාන්‍ය සතියකින් දෙකකින් වීඩියෝ ගේන්න බැරි වුණා. පොඩක් අසනීප තත්ත්වයක් තිබ්බ නිසා. ඉතින් වැඩි කතාවක් ඕනේ අපි අදත් ක්‍රෑෂ් ගේම් ප්ලේ එකක් ගහලා බලමු. ගේම් එක ප්ලේ කරලා මොකද අද තත්ත්වය මොකද ගේමක් ගහ ගන්න පුළුවන් වේද කියලා. ඉතින් ඔයාලත් මේ ගමම්ම කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලා ක්‍රෑෂ් වලින් කීයක්ද වැඩිපුරම හම්බ කරලා තියෙන ගාන කියලා. ඒ වගේම මේ අපේ හැම ගේම් එකක් ප්ලේ කරන Triple Eight Stars app එකේ Triple Eight Stars account වලින් ඉතින් අනිවාර්යයෙන්ම account එකක් හදාගන්න. ඉතින් ඔරිජිනල් හොර බොරු නැති ගේමක් ගහනවා නම් Triple Eight එකත් එක්ක තමයි ගහන්න තියෙන්නේ. මොකද අනිත් ඒ වගේ withdrawal deposit තරම් මනම් ගැටලු මොකුත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් link එක තියෙනවා මේ පළවෙනි comment එකේ. ඒකේ තියෙන අපේ Telegram group link එක. ඒකට join වෙන්න. ඒකට join වෙච්ච ගමන් welcome message එකක් එනවා. ඒකෙන් ඒකේ තියෙන link එක Triple Eight account එකක් හදන මේ crash ගන්න original account එකක් හදන link එක. ඒකේ account එක හදලා පළවෙනි deposit එක දැම්මොත් ඒ වගේ රුපියල් 10000 දැම්මොත් තව 10000 bonus එකක් විතරක් හම්බ වෙනවා. ඒ වගේම Telegram group එකේ join line එකත් ඉතින් ඔයාලට ලොකු වටිනාකමක් තියෙයි. මොකද ලක්ෂ 30 40 50 ඉඳලා රුපියල් 20000 වෙනකන් ඉතින් හම්බ කරගන්න අයත් ඉන්නවා. trick and tips දැනගන්න පුළුවන් අපිත් ඉන්නවා මොන හරි ගැටලුවක් වුණොත්. ඒ වගේම account එක හදද්දී මේ දකුණු පැත්තේ තියෙන premium promo code එක වෙන දෙයියෝ කියන ප්‍රීමියම් ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරලා account එක හදාගන්න. ඉතින් ආවට පස්සේ අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මගේ ප්‍රධාන ට්‍රික් ටිකක් තියෙනවා. ඔයාලා දන්නවා. එකක් 1.5 golden strategy එක, ඊළඟට තියෙනවා conduit strategy එක, ඊළඟට තියෙනවා headshot strategy එක. අපි බලමු අද මොකක් හරි set වෙන එකකින් පොඩ්ඩක් shape එකේ ගේමක් ගහමු. මම එක වටයකට risk කරන්න 105 ඉතින් ඔයාලා දන්නවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් ගේමක් ගහමු හැමෝම ගොඩ යන්න ඕනි. එක්කෙනෙක් ගොඩ ගිහලා වැඩක් නැහැ. ඉතින් මේවා දෙන්නේ නොමිලේ. ඉතින් channel subscribe කරන් යන්න ඒ නිසා. මොකද මේ 20000 අරගෙන ගන්න මේ අරගෙන කරන මේවා තියෙනවා. ඔන්න මම මේ කඳු එකක් ඇවිල්ලා තියෙනවා ගැහුවා. කඳු එක දැම්මා. මේ 10000 දැම්මා 25000 දැම්මා. කෝස් කාරයෝ ඉන්නවනේ 20000 අරගෙන මේවා කරන්න. ඉතින් එහෙම කරන්න අවශ්‍ය නැහැ ඉතින්. ඔන්න ලොස් එකක් ගියා පුතේ. හැබැයි 2x වලට අඩුවෙන් ගියේ. ඒ නිසා මම අනිත් එක දැම්මා. ඊළඟ වටේ දැම්මා. බලමු මොකද වෙන්නේ කියලා. අපි දැන් ලොස් එකක ඉන්නේ පටන් ගනිද්දිම. අවුල නැහැ ලොස් වෙනවා තමයි. එකම ගාන රිස්ක් කරන්න 105ක් දාන්න account balance එක වටේකට මම ගහනවා 3x එකක් ගැහුවා. ලොස් එක shape එකේ cover තර 29000ක් වගේ ගත්තේ. අවුල නැහැ බලමු. මම තමයි ලොස් වෙනවා profit වෙනවා. හැබැයි strategy එක වෙනස් කරන්නත් එපා, risk කරන ගාන වෙනස් කරන්නත් එපා. ඔක තමයි ඉතින් golden rule එක. ඔය ටික දෙයක් නැහැ. ඔය ටික හරියට manage කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ගේමක් ගහන්න පුළුවන්. guarantee කියන්නේ guarantee කරලා කියන්න පුළුවන් අනිවාර්යයෙන්ම ගේමක් ගහන්න පුළුවන්. පුළුවන් නිසා තමයි කියන්නේ. ඉතින් අපි ඕනි තරම් මේකේ දාලා තියෙන withdrawal කරන ඒවා අනම්මනම් ඔය හැමදේම දාලා තියෙන සල්ලි එළියට ගන්න ඒවා හැම දෙයක් ගැන වීඩියෝ තියෙනවා. ඉතින් Telegram group එකට join වුණාට හැමදේම බලා ගන්න පුළුවන් ඔයාලට. withdrawal එකක් අද බලමු පොඩ්ඩක් play කරලා බලලා withdrawal එකක් දාන්න බෑ මොනොත් ඒකෙත් screen record එකක් දාන්න මේකටම. බලමු තව එකක් අපි set වෙයිද line වෙයිද කියලා. පොඩ්ඩක් බලන් ඉන්න වෙනවා. ඒ කියන්නේ මෙහෙම මේවා betting නේ. මේවා සූදු online සූදු. ඉතින් සූදුවක් විදියට කරන්න මේ tracker පැනලා පිස්සු කෙල්ල වගේ දාන්න යන්න එපා. එහෙම ගහන්නත් බෑ. එහෙම කරන්නත් බෑ. හරියට ස්ට්‍රැටජි එකට යන්න. ඉතින් ස්ට්‍රැටජි ටික දන්නේ නැත්නම් මේ අපේ channel එකට යන්න. channel එකට ගිහලා ඉතින් මනිදේ channel එක. ඒකේ තියෙනවා වීඩියෝ ඕනි තරම්. මේ දැන් අපි crash එක ගහන්නේ crash ගන්න වීඩියෝ කීපයක් බලුවා නම් ඔය හැම එකේම වගේම ස්ට්‍රැටජි එක කියලා දෙනවා. ගොඩක් ඒ වගේ පැහැදිලි කරලම හොඳටම කියලා දෙනවා. ඉතින් ඒ ගැටලුවක් තියෙනවා කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් අපේ Telegram group එකෙන් අහන්න. අපේ කොල්ලෝ ඉන්නවා. උනි support එකක් දෙනවා. අපි බලමු ඔයාලට මේ WhatsApp group එකකුත් ඔය නම් කමෙන්ට් එකක් දාන්න. WhatsApp group එකක් ඕනි කියලා අපි හදලා නැහැ මේ Telegram කරදරයි වගේ න WhatsApp group එකකුත් අදලා තියන්න. ඉතින් ඒක ගැන කියන්න අපිට මොකද්ද ඔයාලා කරන්න කැමති කියලා. මෙතන මේ headshot එක සෙට්ලා තියෙන්නේ. මම එක ගැහුවේ. මේ headshot එක ඔයාලා දකින්න ඇති. ප්‍රවුමක් දාන්නම් මම මේ අලුත් මෑන් තියෙනවා ඇතිනේ. ඉතින් channel එක subscribe කරන්න මේවා free දෙන්නේ. මේවා නිකන් දෙන්නේ. හැබැයි මේ 2x වෙනකන් ගියේ නැහැ. 2x වෙනකන් ගියේ නැති හින්දා තමයි මේක ආයෙ එකක් දැම්මේ. මේ ඔක්කොම පැහැදිලි කරන්න වෙලාවක් නැහැ මේ වීඩියෝ එකේ. මම කලින් වීඩියෝ බලන්න. ඉතින් එක වටයක් ගා මම දැන් මේ මගේ ට්‍රික් එකකට ගහන එක 2x වලට එහා ගියේ නැත්නම් එහෙනම් මම ඊළඟ වටේ දානවා. හැබැයි ඊළඟ වටේ විතරයි. බලමු මේක 3x වලින් ගහනවා කලෙක් කරා. හරිද 30900 තියෙනවා මාර්ක ගත්තා 4.42 එකත් 110500ක් තියෙනවා. හරිද? එතකොට ඔක්කොම 1.30ක් 40ක් විතර තියෙනවා. කලින් ලොස් එක shape එකේ ඊට පස්සේ ගහපෙකින් කවර් වුණා. බලමු shape ඕකේ ලොස් අනම ඔක්කොම අරගෙන තියෙන ලක්ෂයකට වැඩි profit එකක් දැනට තියෙනවා. බලමු බලාගෙන ඉන්න තමයි තියෙන්නේ මේ අර බේබද්දෝ මේව සූදුනේ online සූදු. ඉතින් බේබද්දෝ බූරු ගන්නව දැකලා තියෙනවනේ. අන්තිමට ඇඳගෙන ජොගත් නැතුව එන්නේ. ඉතින් එහෙම කියලා මේවා එහෙම කරන්න බෑ. හරියට සීබුද්ධියෙන් කරන්න නැත්නම් මේවට එන්න එපා. මේ ළමයාට අවශ්‍ය මේ බෙහෙත් ටික අරන් යන්න තියෙන සල්ලි අරගෙන මේවට එන්න එපා. ගේ හදන්න තියෙන සල්ලි මේවට අරගෙන එන්නත් එපා. ෆිනෑන්ස් එක දාන්න තියෙන සල්ලි මේවට අරගෙන එන්නත් එපා. ඉතින් හරියට බලලා මේ ගේමක් ගහනවා නම් ඔළුව නිදාසේ තියෙන්න ඕන. ඔළුව නිදාස තමයි හැමදේම. ඔළුව නිදාස නැතුව මේක අරවට මේවට කරන්න තියෙන සල්ලි මේවට අරන් ආවොත් මේක ඩබල් කරගන්නවා ට්‍රිපල් කරගන්නවා කියලා. එතකොට අපි ගහන්නේ අර රිස්ක් මැනේජ්මන්ට් එකක් නැහැනේ. ඔන්න මේ ආයෙ කන්දක් සෙට් වුණා. මෙතන මේ මායි දාගන්න. රිස්ක් එක හරියට මැනේජ් කරගන්න බෑ. කියන්නේ ඔයාලා එක ලොස් එකක් ගියොත් එimhe ඔයාලගේ හිතන්නකෝ දැන් ආටිලා දැන් මොනවද කොහොමද ළමයට බෙහෙත් ටික අරගෙන යන්නේ. ඊට පස්සේ කෙල්ල අරනවා තියෙන ටික ඔක්කොම දාලා. ඊට පස්සේ කෙල වෙලා යනවා. ඉතින් ඒක තමයි වෙන්නේ. එහෙම කරන්න එපා. මේ ඔළුවට බරක් නැති සල්ලි විතරක්ම අරන් එන්න මම 3x වලින් මේක ගැහුවා. මෙතන මේ 24300ක් තියෙනවා දුනා. මේකත් ගැහුවා. 4.5 කරන 112750ක් තියෙනවා. ඉතින් එතනත් හොඳ ගාණක් තියෙනවා. ලක්ෂයකට වැඩි ප්‍රොෆිට් එක. කලිනුත් ලක්ෂයකට වැඩි ප්‍රොෆිට් එකක් තිබ්බා.
ඉතින් ලක්ෂ 2 පනවල ප්‍රොෆිට් එකක් තියෙනවා බැලන්ස් එකත් උඩ අප්ඩේට් වෙලා පේනවා ඇති. ඉතින් ඔහොම තමයි අපි බලමු තව මොකද්ද කරන්න පුළුවන් කියලා. මම හිතන්නේ දැන් ඇති තව එල්ලිලා ඉඳලා වැඩක් නැහැ. වීඩියෝ එක දික් වෙනවා. අපි දැන් මේක හැමිට විඩ්‍රෝල් එකක් දාගමු. මේ මහලු විඩ්‍රෝල් යන්නේ සාමාන්‍ය පොඩි රුපියල් 40000ක 50000ක වගේ පොඩි විඩ්‍රෝල් එකක් දාගන්න. මම බයිනන්ස් එකට තමයි ගොඩක් විඩ්‍රෝල් දාන්නේ. ඉතින් එහෙම වුණිත් නැහැ. ඔයාලා කෑෂ් ඒජන්ට්ලා ඉන්නවා ඩිපොසිට් එකක් විඩ්‍රෝල් එකක් දානවා. මම නම්බර්ස් ටික දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒකෙන් ඔයාලට පුළුවන් මේ විඩ්‍රෝල් එක ඩිපොසිට් එකක් ඔන්ලයින් එක විශ්වාසනීය විදිහට කරගන්න. අපි එහෙනම් දාගමු විඩ්‍රෝල් එක. මම ආව විඩ්‍රෝල් එකට මේ මුලින්ම පෙන්වන්න අවශ්‍ය නැහැ දන්නවනේ. සෙටින්ග්ස් වලට ගියා. ඔය දකුණු පැත්තේ මේ දතිරෝදේ ක්ලික් කරා විඩ්‍රෝල් ගියා. විඩ්‍රෝල් එකට ආවට පස්සේ මම බයිනන්ස් එකකට දාගන්නේ. මෙතන ඉතින් ඕන තරම් පේමන්ට් මෙතන තියෙනවා හරියද? ඕනි බැංකුවකට ගන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. කෑෂ් ඒජන්ට්ලා ගන්න පුළුවන්. බයිනන්ස් පේ එකෙන් තමයි මම දාගන්නේ. බයිනන්ස් පේ එක මම ටච් කරා. බයිනන්ස් පේ එකට ආවා. මෙතන මම මුලින්ම දානවා මේ amount එක. මම සාමාන්‍යයෙන් අර මට ගානට මේ ඩොලර්ස් ගානක් ඕනිලා තියෙනවා. ඒ කියන්නේ USDT ගාන. බයිනන්ස් එකට මම 49164ක් ගන්නෙ. මම එතකොට USDT 130ක් වගේ සෙට් වෙයි. ඊළඟට මේ ෆස්ට් නේම් එක දෙනවා. ඒවා දාලාමයි තියෙන්නේ. සර්නේම් එක දෙනවා. මම පොඩ බහල් දාන්න අවුල නැහැ නේ. ඊමේල් එක තියෙනවා. ඊට පස්සේ බයිනන්ස් ID එක තමයි දාන්න තියෙන්නේ. මම කොපි කරලා පේස්ට් කරනවා. බයිනන්ස් ID ගැන දන්නවා කොපි කරගන්න විදිය බයිනන්ස් account එකට ගියා ගත්තා. ඉතින් ඊළඟට ඇඩ් කරලා දෙන Google Authenticator app එකේ code එක ගහ ගන්න තියෙන්නේ 0.8 56 57 ගැහුවා confirm ගැහුවා. request successfully කියලා හලා දෙනවා okay කරා. ඊට පස්සේ බයිනන්ස් එකේ චුට්ටක් කියලා බලන් ඉන්නේ විනාඩි 10ක් 15ක් යයි. විනාඩියෙන් දෙකකින් එන වෙලාවලුත් තියෙනවා. ශනිකවත් වෙනවා. සමහරවිට විනාඩි 5 10ක් යනවා. ඔන්න තියෙනවා මම withdraw කරන බයිනන්ස් account එකේ මේ ඩොලර් 2.765 තියෙන්නේ. අපි චුට්ටක් කියලා බලාගෙන ඉමු රීලෝඩ් කර ඔන්න හරි. පේනවද බැලන්ස් එක? ඩොලර් 142ක් තියෙනවා. ඩොලර් දෙකක් තිබ්බනේ. ඒතකොට ඩොලර් 140ක් වගේ තියෙනවා. USDT 140ක් වගේ තියෙනවා. ඔන්න මම මේ ඇතුළට ගිහිල්ලත් පෙන්නන්නම්. ඔන්න මේ ඩිපොසිට් එකක් විදිහට තමයි පෙන්නන්නේ. ඇතුළට ආපු සල්ලියක් විතර. මේ දිනේ පේනවනේ. ඉතින් ඔය විදිහට බයිනන්ස් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෑෂ් ඒජන්ට් ලාගෙන් ගන්නත් පුළුවන් විඩ්‍රෝල් එක. ඉතින් නම්බර්ස් තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ කෑෂ් ඒජන්ට් ලාගේ. ඉතින් ඉතින් කැමති විදිහකට ගන්න පුළුවන්. නම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙනකම් හැමෝම පරිස්සමෙන් ඉන්න. හැමෝම පරිස්සමෙන් බෙට් ගන්න. ගිහිල්ලා එන්න. channel එක subscribe කරගෙන යන්න. එහෙනම් හැමෝටම ජයම වේවා.